අපි කලින් වීඩියෝ එක කතා කරේ 2022 2024 රනිල් වික්‍රමසිංහ මහත්මයා දේශපාලනය සහ ආර්ථිකයේ ස්ථාවරත්වයට අරගෙන ආපු විදිහ ගැන. අපි අද වීඩියෝ එකෙන් කතා කරන්නේ 2024 ජනාධිපතිවරණය ජයග්‍රහණය කරපු අනුර කුමාර දිසානායක මහත්මයාගේ ආණ්ඩුව මෙතෙක් කල් කරපු වැඩපිළිවෙල ගැන. ඉතින් කවුද මේ අනුර කුමාර දිසානායක කියන්නේ? මෙතුමාගේ සම්පූර්ණ නම දිසානායක මුදියන්සේලාගේ අනුර කුමාර දිසානායක. 1968 නොවැම්බර් 20 වෙනිදා තමයි මෙතුමා උපත ලබන්නේ. 1987 පාසල් ශිෂ්‍යයෙක් විදිහට ජනතා විමුක්ති පෙරමුණේ ශිෂ්‍ය කණ්ඩායමට මෙතුමා බැඳෙනවා. 2000 ඉඳන් කුරුණෑගල ආසනින් ඡන්දය ඉල්ලන ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරනවා. 2004-2005 කාලෙදී කෘෂිකර්ම වාරිමාර්ග සහ ඉඩම් ඇමති ධූරයේ සේවය කරනවා. ඒ වගේම 2005 සුනාමි ආධාර ඉල්ලද්දී තිබ්බ ප්‍රතිපත්ති වලට අකමැතිලා ධූරවලින් ඉල්ලාසලා පක්ෂයත් සමග අයින් වෙලා යනවා. 2014 දී සෝමවංශ අමරසිංහ මහත්මයාගෙන් පස්සේ ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයට පත් වෙනවා. ඉතින් මේ අනුර කුමාර දිසානායක මහත්මයාගේ නායකත්වයෙන් ජනතා විමුක්ති පෙරමුණ මූලික කරගෙන තවත් පක්ෂ 20කට ආසන්න ප්‍රමාණයකින් සැදුම්ලත් ජාතික ජන බලවේගයේ මාලිමාව ලකුණේ ස්ථාපිත කරනවා 2019. 2019 ජනාධිපතිවරණය මෙතුමා පරාජයට පත් වෙනවා. නමුත් 2024 ජනාධිපතිවරණය ජයග්‍රහණය කරලා පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද වාර්තා පිහිටුවමින් 3/2 බලයක් ඔවුන් ලබා ගන්නවා. මෙතුමා IMF සමග තිබූ ගිවිසුම දීර්ඝ කරනවා. ඒ වගේම බදු සහන ලබා දෙනවා. අපරාධ කරපු දේශපාලඥයන් හිරේ දාන පටන් ගන්නවා. ඒ වගේම රජයේ සේවකයන්ගේ වැඩ පිරිසිදු කිරීමේ ව්‍යාපෘති අදටත් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඒ වගේම මෙතුමා අමාත්‍යවරයන්ට තිබූ බලතල අඩු කරලා වරප්‍රසාද අඩු කරනවා. ඒ වගේම මෙතුමාගේ පාලන කාලය තාමත් පවතිනවා. 2029 තමයි මෙතුමාගේ පාලන කාලය අවසන් වෙන්නේ. ඉතින් ඔයා හිතන විදිහට මීළඟ ජනාධිපතිවරණයෙන් කවුරු ජනාධිපති ධූරයට හිමිකම් කියනවා? මේ වගේ තවත් දේවල් දැනගන්න කැමති නම් අපේ Think Lab YouTube channel එක subscribe කරලා bell notification එක on කරලා තියාගන්න.